හායි. හායි. ඉතින් දැන් අවුරුදු වෙලා අද අපිට අලුත් ගේම් එකකට ආවේ. එතකොට මේ ඉන්නේ මගේ හිතේ ඉන්න කෙනා. මේ ඉන්නේ මගේ හිතේ ඉන්න කෙනා. ඒ කියන්නේ මෙයාගේ හිතේ ඉන්න කෙනා කොහමද? ඉංග්‍රීසිවලින් මම කියනවා. මගේ හිතේ ඉන්න කෙනා මගේ ඉංග්‍රීසිවලින් මෙයා කියනවා. හරි? ඊට පටන් ගමු ඈ. මම අහන්න ඉස්සලා. ඔයාගේ කෙනා ලංකාවේ කෙනෙක්ද? ඔව් ලංකාවේ කෙනෙක්. ඔයාගේ? මගෙත් ලංකාවේ කෙනෙක්. ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද? පිරිමි කෙනෙක්. හැබැයි මෙහෙම අපි දැන් ගේම් එකේ කතාව වලේ නළු ලියුවේ. හරිද? මගේ කෙනා නළුවෙක් නේ හරි. එතකොට ඔයාගේ කෙනා ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද? පිරිමි කෙනෙක්. ඔයාගේ කෙනාගේ රැවුල තියනවද? මෙයාගේ රැවුල නැහැ. රැවුල නැහැ. රැවුල. එතකොට ඔයාගේ කෙනාගේ රැවුල තියනවාද? විහිළු චරිතවල ගොඩක් හිටියේ නැත්නම් ඔය ඇක්ටිං සීන් වලද හිටියේ කෙනෙක්ද? රැවුල තියෙනවා. ගොඩක් ජෝක් චරිත වලට අඩුයි. ජෝක් චරිත වලට යන අඩුයි. ඔයාගේ ජෝක් චරිත වලට යන කෙනෙක්ද නැත්නම් මෙයා ඉස්සලා පටන් ගත්තේ එයාගේ ෆිල්ම් සීන් එක ඉස්සලා පටන් ගත්තේ උන්ට දරාරුන් චරිත වලින්. ඊට පස්සේ අවසානයේ ඒක විහිළු චරිත වලට වගේ ආවා. එයාට ඒක තමයි සෙට් වෙන්නේ. උසයිද? ගොඩක් උස කෙනෙක්ද? ඔව් උස මහත කෙනෙක්. මේ ඔයාගේ කෙනා සාමාන්‍ය හොඳ උස මහත ගැඹුරු කටවලක් තියෙන කෙනෙක්. ඔව් උස මහතයි සාමාන්‍ය. දැන් මැරිලාද? මැරිලා නැහැ. ඉන්නවා. ඉන්නවා. ඔයාගේ? මගේ කෙනාද මැරිලා? මැරිලාද? ඔව්. විජේ කුමාරද? එතකොට ඔයාගේ කෙනා ඉන්නවනේ. රැවුල එයා නැහැ. ඉන්නේ ගොඩක් ලව් ස්ටෝරි වලද? ලව් ස්ටෝරි වලට ගොඩක් අඩුයි. ගොඩක්ම අඩුයි ලව් ස්ටෝරි වලට ගොඩක්ම අඩුයි. මැරිලා කිව්වනේ. ඔයාගේ එක්කෙනාට හොඳට මේ ජැක්සන් ඇන්ටනිද? නෑ ජැක්සන් ඇන්ටනි රැවුල තියෙනවා. රැවුල තියෙන ෆිල්ම් තියෙනවා. ඒක ඔයාගේ එක්කෙනා මේ කියන්නේ මේ හොඳ සටන්කාරයෙක්ද? හොඳ සටන්කාරයෙක් කියන්න බෑ. ඒ සටන් වලටත් එයාගේ චරිත අනුව සටන් වලටත් යනවා. ඔයාගේ කෙනා ඔයා රැවුල තියනකොනේ. රැවුල තියෙනවා. සුදුයිද කළුයිද? මගේ කෙනා සුදුයි. ගොඩක් සුදුයි. සුදුයි සාමාන්‍ය සුදුයි. ඒකට රැවුල තියනවා නම් නන්දසිරි. සරන් නන්දසිරි. ඔයාගේ අර ජැක්සන් ඇන්ටනිගේ පුතාද? නැත්නම් අර කියලා අහන්න බෑනේ. ඔයා නම කියලා අහන්න. එයාගේ නම. හරි ළඟටවත් කියන්න ඕනේ. නෑ බෑ එහෙම කියන්න. මොකක්ද ජැක්සන්ගේ පුතා නම මොකද්ද? පුතාලා දෙන්නෙක් ඉන්නවනේ. ඔයා කියන්නේ. පළවෙනි එක්කෙනා. අකිල. අකිල්ද? නෑ. මේ පාඩු කරලා කියන්නේ යන්නේ. ඒ පාඩ කුරුල්ලෝ ඉතින් පාඩ කුරුල්ලෝ සජිතනේ. සජිත වෙන්නේ. එතකොට ඔයාගේ කෙනා හොඳ මේ කියන්නේ හොඳ සම්මාන ගත නළුවෙක්ද? ඔව් සම්මාන ගත්ත කියන්නේ මේ කාලේ ටිකක් අඩුයි. අඩුයි. සාමාන්‍යයෙන් හොඳ සම්මාන ගත්ත කෙනා. කවුද මගේ එක්කෙනා සම්මාන පිට සම්මාන ගත්ත එක්කෙනෙක්. කියන්නේ තාම සිංහල අපේ ෆිල්ම් මේ ෆිල්ම් සීන් එකේ එයාගේ එක්කෙනෙක් තාම ආවිල්ලා නැහැ. එයා විහිළු මරුණා. චරිතයක් නෙමෙයි කිව්වනේ. විහිළු කරේ තමයි. එයා මරුණා. එයා ටෙලිසන් කුරේ. ටෙලිසන් කරේ නම. ටෙලිසන් කරේ රැවුල තියෙනවා. බන්දු සමස්තේ ජීවත් වෙලා ඉන්නවා. එතකොට ඔයාගේ එක්කෙනා සටන් සීන් එකකින් ආවුවා. බිමල් නෙමෙයි. හේමාලුත් නෙමෙයිනේ. හේමාල්. හරි හේමාල්. හේමාල් කිව්වද රැවුලක් තිබ්බේ? ඇයි රවුල තියෙන්නේ? රැවුල තියෙනවනේ. හරි හේමාල්. හරි හේමාල්. ඔයා කවුද? එහෙනම් මන් දිනවා. මෙයාගේ කියව විදිහට හේමාල් රණසිංහනේ. හරි අපි රණසිංහලා තමයි. කවුද ඔයාගේ? මගේ චරිත තමයි කවුරුත් හැමෝම දන්න දක්ෂ කලාකරුවෙක් 2016 කියලා වගේ තමයි නැති උනේ. යස් බොස් එකේ රඟපානවා. මම කිව්ව නේද? ඔයා කිව්ව සරත් නන්දසිරි කියලා. සරත් නන්දසිරි නෙමෙයි විජය නන්දසිරි මහත්තයා. මං එයාව තමයි කියවන නම පැටළුණානේ. ඔව් ඉතින් ආයි සිකුරු හත ෆිල්ම් එකෙන් බලලා තියෙනවනේ. හරි. අචාරගේ දිනේ මම එහෙනම් ගෙන් එනවා. බයි.